සුරතලාට කවදා හරි දීපු වැක්සින් එකක් ඇලර්ජි වෙලා තියෙනවද? අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙයාලට එන වැක්සින් එන්නේ මේ වගේ චූටි බෝතලයක. එතකොට මේ බෝතලේ රෝස පාට, නිල් පාට එක පාට වලින් එනවා. එතකොට මේකේ තියෙන දියරය සම්පූර්ණයෙන්ම වැක්සින් එක නෙමෙයි. ඒ කියන්නේ වැක්සින් එකත් එක්ක ඒක කල් තබා ගැනීමේ මාධ්‍යක දිය කරලා තමයි එන්නේ. ඒකට අපි කියන අජුවන් එකක් කියලා. එතකොට ගොඩක් දුරට ඔයාලගේ සුරතලාට ඇලර්ජි වෙන්නේ මේ ඒක දිය කරලා තියෙන මාධ්‍ය. මේක සෙල් කල්චර් වලින් ගත්ත වැක්සින් එකක් නම් ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි යාලට ඇලර්ජික් වෙන්නේ. එතකොට මෙයාලට එන මේ ආසාත්මිකතා වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි සාමාන්‍යයෙන් පොඩි උණ ගතියක්, පොඩි ඇඟට අපහසුතාවයක්, ඒ වගේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒක හරි සාමාන්‍යයි. ඒක ගොඩාක් අයට එන තත්ත්වයක්. ඒකට ඇන්ටිහිස්ටමින් එකක්, පිරිටන් එකක් වගේ දුන්නම ඒ තත්ත්වය හරියනවා. එතකොට තව එන එකක් තමයි හරිම බරපතල විදිහට එනවා ඇනෆිලැක්ටික් ෂොක් එකක් වගේ එන්න පුළුවන්. එහෙම ආවොත් ඒක මාරාන්තික වෙන්න පුළුවන්. එතකොට ඇයි මෙහෙම ඇලර්ජික් එන්නේ? මේක එන්නේ දැන් මේකේ තියෙන මේ අජුවන්ට් එක ඔයාලගේ සතාට හොඳ නැහැ. ඒක එයාගේ ඇඟ බාර ගන්න කැමති නැහැ. එහෙම වුණාම තමයි මේ විදිහට ඇලර්ජි එකක් එන්නේ. එතකොට අපිට මොනවද ඒකට කරන්න පුළුවන්? එතකොට මේ වැක්සින් දෙනකොට සමහර වෙලාවල් වලට වැක්සින් පහම පාවෝ, DHL, ලෙප්ටෝස්පයිරා, ඩිස්ටෙම්පර්, රේබීස් ඔය පහම එකට දෙනවා. ගොඩක් වෙලාවට ලෙප්ටෝස්පයිරා වලටයි රේබීස් වලටයි එන වැක්සින්ස් වල අජුවන්ට් එක ඇලර්ජි වෙන්න බලනවා. එතකොට ඔය පහම එකට දෙන අවස්ථාවවලදී ඇලර්ජික් වෙන්න තියෙන chance එක ටිකක් වැඩි. එතකොට ඔයාලගේ සුරතලාට සාමාන්‍යයෙන් එහෙම ඇලර්ජික් කලින් ඇවිල්ලා තියෙනවා නම්, ඒ කියන්නේ පොඩි උණ ගතියක් හරි පොඩ්ඩක් ඇඟට අපහසුතාවයක් වගේ කලින් ඇවිත් තියෙනවා නම් එයාව ඇනුවල් වැක්සින් වලට අරන් යන්න විනාඩි 30කට 60කට විතර කලින් එයාට ඇන්ටිහිස්ටමින් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැක්සින් ටික ඔක්කොම එක දවසේ දෙන්නේ නැතුව සති දෙකෙන් දෙකට විතර වගේ වැක්සින් ටික දෙන්න පුළුවන්.